නා ට්‍රේන් රයිඩ් එක හරිම අමාරුයි මේ හපතල යති වගේ නෙමෙයි ඇත්තද හරිම මහන්සි ඒ ඔය ගැලවිලා ඉතින් මෙහාට මේ අර ශාරුඛ් खान කවුරු කරන්නේ අම්මෝ ඒක දැන් වෙලාව 5යි කාලයි දැන් යාපනයට වෙල්ල ඉන්නේ අපි අද උදෙන්ම යනවා නල්ලුව නාගදීපේ තව තැන් කිහිපයක් බලන්න ඇතුළට සංග්ලාස් දාන් ඉන්නේ බොරු මානසි දාන්නේ මචං මට බට්ටර ඉදිරියට අශීලා අයියා තමයි මේ මලින්තිගේ වීඩියෝ කරන්නේ ඊයේ දැක්ක කට්ටියගෙන මොකද හිතන්නේ ඊයේ කට්ටිය දැක්කගෙන මම තීරණය කරා කිසිම දවසක මේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යන්නේ නැහැ මේ ට්‍රිප් එකෙන් පස්සේ මම ගෲප් එකෙන් ලෙෆ්ට් වෙනවා අපි පිපාසයට දියබිදස් සොයා පැමිණියා මගේ ඇත්තටම ස්ට්‍රෙස් එක අඩු වුණා මේ නල්ලූර් කෝවිල ගාව ඇවිල්ලා වැන්දට පස්සේ. මීට වැඩිය හොඳයි අපි කාලා බලමු දැන් ඉන්නේ ලංකාවේ ඉහළම කෙළවරේ කොහෙද රසි පොයින්ට් පෙඩ්‍රෝ බලාකුළු තියෙන විදිහට නම් ජීවිතේ වයිට් මාර්ක් මොකද කියන්න තියෙන්නේ හරිම සතුටුයි. जो तेरी खातिर तड़पे पहले से ही क्या उसे तड़पाना ओ जालिमा නේ කොල්ලෝ නාන වීඩියෝ කරන එකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ इश्क में बहका पहले से ही क्या उसे बहकाना ओ जालिमा आंखें आते मरहबा තල්ලු කරපන් ආයෙත් තල්ලු කරපන් හැඩන් 351 जब से दिल मेरा तेरे हुस्न का निशाना हुआ जिसकी हर धड़कन तू हो ऐसे दिल को क्या धड़काना ओ जालिमा අද නාගදීපේ ගිහිල්ලා ගෙදර යන දවසේ මේ ඉන්නේ අපේ හෙඩ් චෙෆ් සහ ඇන් ඕගනයිසර් මොකද වනේ උදේට මහාවට කන්න සම්බෝලයි ප්‍රසිද්ධිසුයි හදුවා. ඉතින් අපි දැන් ඒක සතුටින් කනවා. විවාහ ජීවිතය ගැන මොකද කියන්නේ? तेरी नजदीकियों का इत्र तू घोल दे मैं ही क्यों इश्क जाहिर करूं तू भी कभी बोल दे රාජගිරිය කොස්සත් ඕමාන් ඩුබායි කටාර් जाएगा मेरी कातिल කොහෙද යන්නේ නේ අපි? No idea. ना हुआ तुझसे ही शुरू तुझ पे ही खत्म मेरे प्यार
शम्मा है तो याद रखना मैं भी हूँ परवाना ओ जालिमा ओ जालिमा दीदार तेरा मिलने के बाद ලක්දිව සසිරිමත් කළ උතුම් සම්බුදු පාද ස්පර්ශය ලැබූ සොළොස්ම ස්ථාන අතරින් දෙවනි ස්ථානය. යාපන අර්ධද්වීපයේ සිට මුහුදු සැතපුම් කිහිපයක් ඔබ්බෙන් පිහිටි කුඩා ධූපතක අභිමානය රැඳී පින්බිම. ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරය. जो तेरे इश्क में बहका पहले से ही क्या उसे बहकाना ओ जालिमा ओ जालिमा උඹලා ටේප් කරගන්න ඉම්බන් අවුලන්නේ. යුරෝප් කන්ට්‍රී ये जान ही जाएगा मेरी कातिल हर तेरा बहाना हुआ तुझसे ही शुरू तुझ पे ही खत्म मेरे प्यार का फसाना हुआ तू शम्मा है तो याद रखना मैं भी हूँ परवाना ओ जालिमा සල්ලිකාර කමින් දැන් බැස්සම मिलने के बाद